Hello guys, good morning. Vlog එකක් කරන්න ඉඳියේ get ready with makeup. මම කැමරා ඔන් කරලා තිබිලා නැහැ. හැබැයි මම මෙච්චරලා තනියම කතා කරලා ලෑස්තිත් වෙලා අන්තිමේට මගේ outfit එක පෙන්නන්න කියලා ෆෝන් එක අතට ගත්තා තමයි දන්නේ. මම වීඩියෝ එක on එකේ තියලා නෙවෙයි ලෑස්ති වෙලා තියෙන්නේ කියලා. මොනා කරන්නද ළමයි වගේ වැඩ තමයි මට වෙන්නේ. හරියම ලස්සනට මල් පිපිලා තියෙනවා යායක්. හැබැයි වැඩේ තියෙන අපේ ඉස්සරහම මේ චුට්ටි තමයි නැත්තේ. ඉතින් මා පික් කරන්න එනවා. මම ජපානයේදී ගොඩක් ආදරය කරන කෙනෙක්. අතරම ගොතේ මට අම්මා කෙනෙක්. යා එනකන් ඉන්නවා. යා එනවා කෝ 9:20. So මම කලින් ඉතින් පල්ලෙහාට බැලලා මගේ vlog එකේ ඉතුරු ටික කන්ටිනියු කරගෙන යන්න තමයි හැදුවේ. Okay. This is my outfit. Yeah. මම දැන් ඉන්නේ church එකේ. ඉතින් අතල වීඩියෝස් කරන්න බෑ. මේක සම්පූර්ණ ලස්සන මොඩල් එකක් තියෙනවා. So බලමු අන්තිමේට මම කොහෙද යන්නේ. ඔයාලත් එක්ක මම වීඩියෝ ෂෙයා කරගන්නම්. බයි බයි. මේ ලස්සන ප්ලේස් එකට තමයි එකගෙන යන්නේ ඔයාලව. ඉතින් දැන් මිනිත් එක ඉවරයි. ඉවරයි කියන්නේ ඉවර වීගෙන යනවා. සමයක පටන් ගන්න තමයි හදන්නේ. ඉතින් සමයක පටන් ගන්නවා කියන්නේ සකුරා කියන එක තමයි සකුරා කාලේ. හරි ලස්සන ප්ලේස් එකක්. Oh my god. හරි ලස්සනයි. කලින් මම මෙතෙන්ට ඇවිත් තියෙනවා. Oh my god. So beautiful. So wow. Seriously. හරි ලස්සනයි යන්නේ. තනිකරම මල් වලින් පිරීලා තියෙන්නේ මෙතන මේ ප්ලේස් එක. හරි ලස්සනයි යන්නේ. Oh my god. මන් දන්නේ නැහැ මේ මට පිස්සු හැදෙනවා මෙතෙන්ට ආවට පස්සේ. ඒ තරම් මල් වලින් පිරීලා හරිම ලස්සනයි. දැන් මේ තාම මේ සමයක පටන් ගන්න හදනවා. ඒ කියන්නේ වින්ටර් එක ඉවර වෙලා සමයක පටන් ගන්න කිට්ටුයි. හරිද? සාමාන්‍ය ඉතින් ඒ කාලෙ වෙද්දි මේ සාමාන්‍ය මේ සාමාන්‍ය චුට්ටයි මේ හැදිලා තියෙන්නේ. එතකොට මීට වඩා හැදෙනවා ඉස්සරහට. Oh my god. මේ ගස්වල තාම හැදිලා නැහැ. හැදෙන්න පටන් ගත්ත විතරයි. එතකොට හිතන්නේ ඉස්සරහට හැදුනට පස්සේ මොන වගේ තියේවිද? Seriously. මට පිස්සු හැදෙන ලස්සනක් තියෙන්නේ. හරි ආසාවෙන්. ඉතින් මම බලන් ඉන්නවා. මං කලින් මෙතෙන්ට ඇවිත් තියෙනවා. යාළුවොත් එක්ක මම හිතන්නේ මම මෙතෙන්ට දෙපාරක් ආවා. යා. මම ඔයාලට මේ වීඩියෝ එක දාන්න මම කලින් ඇවිල්ලා ඔයාලට මම පෙන්නන්නම්. මෙතන තිබ්බ ගහකටත් මම නැග්ගා. එකක තියලා යනවා. එහෙම තමයි ගොඩක් තියෙනවා. මෙන්න මේ ගහේ මම නැගලා තියෙනවා. මම ඔයාලට ඒ ෆොටෝ එක දාන්නම්. Yeah. Oh my god. Yes. අතරම මේ ප්ලේස් එක මාරයි සමයකට මාරයි. නිදහසේ වාඩි. එහෙම මරු. අපි එහෙම කලින් ඇවිල්ලා එකපාරක් ටික එක සම කාලෙදි මං ඇවිත් තියෙනවා. ඒත් මේ ටයිම් එකේදී වගේ මං ආවා. ඇවිල්ලා මෙතනදී කාලා නිදහසේ පොඩ්ඩක් ඇවිදලා ඉඳලා ගියා. ටිකක් කතා කර ඉඳලා මේ පේනව නේද? එයාලා හරි ලස්සන ටයිම් එක පාස් කරන්න නිදහසේ කතා කරන්න. එහෙම එනවා ගොඩක් අය මෙතෙන්ට එනවා. ඉතින් මල් තමා තියෙන්නේ. හරි ලස්සන ප්ලේස් එකක්. ඉතින් මට හිතතරම ෂෙයා කරගන්න. මට හිතෙනවා ඔයාලා ගොඩක් කැමති වෙයි කියලා මෙතෙන්ට. අනිවාර්යෙන් ඉස්සරහට මම ඊට වඩා ලස්සන තව තැන් වලට ඔයාලව එක්කගෙන යන්න. ඉතින් අනිවාර්යෙන් මාත් එක්ක ඉන්න මාව subscribe කරලා තියාගන්න. මම ඉස්සරහට ඊට වඩා
ජපාන ගොඩාක් තැන් තියෙනවා. මම මේ පොඩි තැනක් පෙන්නුවේ. මම නිකමට එළියට ආව නිසා මට හිතුණා අනිවාර්යෙන් මේ වගේ ලස්සන තැනක් ඔයාලත් එක්ක ෂෙයා කරගන්න. මේ අවට ඉන්න කෙනෙක්ට නම් ආශික ගාවට ඉන්න කෙනෙක්ට නම් ඇවිල්ලා යන්න පුළුවන් තැන. කලින් මෙන්න මෙතන තමයි. පේනවද ලස්සන? මේ සකුරා නෙවෙයි. සකුරා ජාති තියෙන අර ඈත පේනවද දන්නේ රෝස පාටින් ඒ සකුරා ජාති ගොඩාක් තියෙනවා. ඉතින් මම මේ හැමදේම ඔයාලට පෙන්නනම් ඉස්සරහට. තාම සකුරා පටන් ගත්ත විතරයිනේ. තාම සකුරා හැදිලා නැහැ ලොකුවට. සමහර තැන්වල හරි ලස්සනයි යන්නේ ළඟට බලන්න. සකුරා තියෙනවා. බලන්න ලස්සන මල්. මේ තියෙන සකුරා. මේවල තියෙනවා එක නම් ළමයි මේ මල් වලට. මම නම් දන්නේ නැහැ තාම. කොහොම හරි මේ ඇවිල්ලා සකුරා කාලේ. සුවඳයි හරිම සුවඳයි යන්නේ. මේ මල් ගාවින් යද්දී හරිම සුවඳයි. මේ තියෙන්නේ සකුරා. Oh my god. ඕකේ මම ඔයාලට ළඟටම සකුරා මලක් පෙන්නන්න. ඊට වඩා ලස්සන සකුරා ජාති තියෙනවා ලස්සන හරිද? සුදු තියෙනවා, ලා රෝස තියෙනවා, තද රෝස තියෙනවා. ඒ වගේ සකුරා තියෙනවා ජාති. Oh my god. Yeah. Wow. මේක සුදු සකුරා එක. මේ වගේ නම් තියෙනවා ළමයි මම එහෙම නම් දන්නේ නැහැ. Oh my god. බලන්න ලස්සන හරි ලස්සනයි. පිස්සු හැදෙනවා අප්පා. මේ ඉතින් අරම තමයි තියෙනවා මේක එක පාටව. ඉවරයි. ඕකේ. ආයි මේ වටයක් ගිහින් එන්න පුළුවන්. හරි ලස්සන මල්. පිස්සු හැදෙනවා ඉතින් මේවත් එක්ක ඉද්දි. හරි ලස්සනයි යන්නේ. නිදහසේ ඉන්න පුළුවන් ෆ්‍රීඩම් එකට සුපිරි ප්ලේස් එක. හරිම ලස්සනයි.
なんで緑シーってやってるの？緑って。ブラウンとか。私はこれにしてる。හෙලෝ මම ඉමන් චර්ච් එකෙන් ගෙදර ආවා. චර්ච් එකෙන් ගෙදර එද්දි ටිකක් පරක් වුණා. හරිද? පොඩ්ඩක් ඇවිදලා කියලා මගේ ෆාස්ටින් එකත් එක්ක ඒ ෆාස්ටින් එකත් ෆිනිෂ් කරලා ආව ගෙදර. දැන් මට පොඩි ගමනක් යන්න තියෙනවා. පොඩි ගමනක් කියන්නේ පොඩි වැඩ වගේක් තියෙනවා. මම මගේ රෙදි වගේක් මේ ලොන්ඩ්‍රි දාන්න යනවා. ඉතින් ඊට පස්සේ මම රැට උයන්න ඕන. ඉතින් ඒකත් ඔයාලත් එක්ක ෂෙයා කරගන්න ඕන කියලා හිතුණා. අද දවසම මම ඔයාලත් එක්ක ෂෙයා කරගන්න ඕන කියලා හිතුණා. ඒකත් එක්ක මගේ රූටින් එකත් මම ඔයාලත් එක්ක ෂෙයා කරගන්න. මගේ කොණ්ඩේ නම් දැන් වේලිලා. ඕකේ. රූටින් එකේදී ඔයාලට කියන්න ඕන මේ පොඩක් මගේ මේ චුට්ටක් අඳුරුයි වගේ නම් प्लीज ගණන් ගන්න එපා. ඕකේ. මම යූස් කරන්නේ ස්කින් 1004 බ්‍රෑන්ඩ් එක. ඇත්තට මේ බ්‍රෑන්ඩ් එක මාරයි. මම ඔයාලට ඒකේ රිසල්ට් එක අරන් එන්නම්. මොන වගේ රිසල්ට් එකක් මට හම්බ වුණාද කියන එක. ඇත්තටම මාරයි ඒක. Oh my god. මම මේක මහලු කාලයක් යූස් කරේ නැහැ. මේක තමයි සීරම් එක. මේක ටෝන එක. ඉතින් මගේ මෝනේ ගොඩාක් පිම්පල්ස් තිබ්බා, පිම්පල්ස් මාක් තිබ්බා, ඒ වගේ ගොඩාක් තිබ්බා. මම ඊට පස්සේ මට අහම්බෙන් මම දැක්ක මේක ගැන ගොඩාක් අය වීඩියෝස් දානවා. ඉතින් මට හිතුණා නිකමට යූස් කරලා බලන්න. මොකද මම ගොඩාක් ක්‍රීම් ಜಾති යූස් කරනවා. එකකටවත් මට ඕන විදිහට රිසල්ට් එකක් ගන්න බැරි වුණා. ඉතින් ඒක හින්දා මට නිකමට හිතුණා අරගෙන ගාලා බලන්න. ඇත්තටම මේ ඒක යූස් කරද්දී රිසල්ට් එක අපිටම තේරෙනවා මාරයි. ඇත්තටම මාරයි. මම පට්ට කැමතියි ඒකට. මම ඔයාලට before after වීඩියෝ එකක් ගේන්නම්. මේක ගැන ඔයාලට දැනගන්න ඕන නම් අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඕකේ. ඊට පස්සේ ඒකෙම මේක ජෙල් එකක්, ලයිට් ජෙල් එකක්. ඉතින් ඒකත් හොඳයි. මම මේ ඔක්කොම ගානවා. ඉතින් මේ ඉස්සර මගේ මූණ ගොඩාක් පිම්පල්ස් මාක් එහෙම ගොඩාක් තිබ්බා. දැන් පොඩක් මූණ එළිය වෙලා තියෙනවා. මම ඔයාලට මෙහෙම පෙන්නුවට ඔයාලට ඒක තේරෙන්නේ නැති වෙයි. තාමත් සාමාන්‍යයෙන් තියෙනවානේ. ඒක තේරෙයි. මම before after වීඩියෝ එකක් දාන්නම්. එතකොට ඔයාලට තේරෙයි ඇත්තටම මේ කොච්චර මේක කොච්චර හොඳ බ්‍රෑන්ඩ් එකක්ද කියලා. මේක තමයි ෆේස් වොෂ් එක. ස්කින් 1004 එකේ මම යූස් කරන. ඊට පස්සේ මම දැන් ලොන්ඩ්‍රි එකට විතරක් යන්නේ. ඒක නිසාම මොකුත් නැහැ. නිකන් මගේ රූටින් එකේ මෙච්චරයි. lip balm එක. මේ lip balm එක ගන්න අය අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න යන්න. මේක මාරයි. මගේ සාමාන්‍ය lips ඉක්මනට dry වෙනවා. මේ lip balm එක යූස් කරන්න ගත්ත දවසේ ඉඳන් මේක මාරයි. මම හරි ආසයි මේකට. මම දැන් මේක අවුරුදු එකමාර දෙකක් තිස්සේ වගේ යූස් කරනවා. හරිම ආසාවෙන් මේක ගන්නෙමු. මේක ඇලෝවේරා එකේ කලර් ලිප්ස්ටික් එකක්. මේක ගෑවට පස්සේ ලා පාට ලාවට වගේ මේ කලර් එකක් එනවා. රෙඩි නම් වෙලා ඉවරයි. මට නිකන් මෙන්න මේක ගන්න හිතලා මම මේකත් ගෑවා. ඔයාලට ඒක පේන්නේ නැතේ මේකත් අර වගේ මේක ලා පාට කලර් එකක් නිසා මේක මේ මැට් ලිප්ස්ටික් එකක්. ඉතින් මේ මට වෙලා ඉවරයි. මේක ගන්න ඕන අය අනිවාර්යෙන් ඕන අය කෙනෙක් ඉන්නවා නම් මට මේ කමෙන්ට් එකක් දාන ලින්ක් එක ඕන අය. මේකේ තියෙනවා කලර්ස් කොහොම 10ක් තියෙනවා. ඉතින් ඔයාලට ඕන නම් මේකේ ලින්ක් එක අනිවාර්යෙන් මට කමෙන්ට් එකක් දාන්න. මේ අතට මාර ලස්සන කලර්ස් ටිකක් තියෙනවා. මේ මම සාමාන්‍ය ලිප්ස්ටික්
යූස් කරන කෙනෙක් නෙමෙයි. හැබැයි මම මේක දැකලා ආසාවට ඕඩර් කරේ මේ ඊට පස්සේ මට ආසයි හිතුණා ඒ තරම් හරි ලස්සන මැට් කලර්ස් ටිකක් තියෙනවා. ඉතින් ඔයාලට ඒකේ ලින්ක් එකක් ඕන අය අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න. මම ඒකේ ලින්ක් එකක් දාන්න. ඉතින් මම රෙඩි වෙලා ඉවරයි. මම ලොන්ඩ්‍රි යදී ඔයාලව ආයෙ හම්බෙන්නම්.